බුද්ධ දේශය ගැන මේ මීවන පලනේ හාමුදුරුව නෙවෙයි මේ ඉස්සල්ලාම අරන් ඇවිල්ලා තියෙන්නේ. ඊට කලින් මේ 1800 ගණන්වල 1700 ගණන්වල පොත්පත් බර ගානක අපි වෙනම වැඩසටහනක් කරලා තිනවා මේ පොත් මොනවාද කියන එක ගැන. ඉස්සල්ලාම මහාවංශය මේ ඉංග්‍රීසියට පරිවර්තනය කරන අප්පැම්ගේ මහාවංශයේ සඳහන් වෙලා තියෙන බුදුන් වහන්සේ ලංකාවේ කියලා. තීර බුද්ධි ඇති විජයනම් කුමර ලංකායෙහි තාම්‍රපන්නි දේශයෙහි යමක ශාලාන්තරය හෙවත් සල්රුක් දෙදෙනා අතුරෙහි තථාගතයන් පිරිනිවන් පිණිස සැතපුණු දවස පටුවේ. මුළුල්ල මේ ලංකාවම පාලනය කරේ එක රජෙක් කියලා මේ කට්ටිය තර්කයක් කරන් එනවා. හැබැයි මීට කලින් අපි වැඩසටහන කරානේ අර පුරාවිද්‍යාව එකෙන් දෙන අර්ථකථනය ගැන. පුරාවිද්‍යාවකින් කියන්නේ දුටු කෙමුණුට කලින් කිසිම රජෙක් මුළු ලංකාවම පාලනය කරේ නැහැ කියලා. ඉතින් දැන් අපි මේ කවුරු කියන එකද පිළිගන්න ඕනි. එක මහත්තයෙක් කියනවා ලංකාවේ බුදුන්ගේ දේශය කියන මතවාදය අරන් එන්නේ මෙන්න මේ ශිවසේනායකින්. ඒක කොච්චර විහිළුවක් ඉන්දියානු මහරජයට අවශ්‍ය නැහැ. ඒගොල්ලන්ට මේ වෙලාවේ ස්ටැබ්ලිෂ් වෙලා තියෙන මේ බෞද්ධ සංචාරක ව්‍යාපාරය කියලා තියෙනවා. ඒක විශාල මුදලක් ආදායමක් වෙන වැඩක්. ඒක නැති කරගන්න කවදාවත් ඉන්දියානු මධ්‍යම රජය මේ වගේ වැඩකට කවදාවත් ඉඩ දෙන්නේ නැහැ. බෝධිය විනාශ වුණාලු. හැබැයි බෝධිය මුලෙන් අංකුර ආවලු. ඒ ආපු අංකුරයක්ලු තාම තියෙන්නේ. ඒතර මං බැලුවා නිකන් ඇත්තද කියලා මේක බලනකොට මේ ඒක එහෙම නෙමෙයි උනේ. ඒක 1881 දී අනුරාධපුරෙන් තමයි අරගෙන යන්නේ අංකුරය. සිපතනානාම මිගදාය ඉන්දියාවේ පුරාවිද්‍යාත්මකව සනාථ කරලා තියෙන්නේ කියලා කතාවෝ කිව්වා. ලෝක බොරුවක් ඒක. ඉන්දියාවේ කිසිම ඉසිපතනාරාමයක් සනාථ කරලා නැහැ. අපිට ඒක වීඩියෝ එකක් දකින්න හම්බුණා එක්තරා පිරිසක් කරපු. ඉතින් මේ වැඩසටහනේ මේ සමහර තර්ක වගේක් ඉදිරිපත් වුණා. ඒවත් එක්ක පොඩි සාකච්ඡාවක් අපිට කරන්න හිතුණා. මොකද මේ තර්ක ටික යල් පැනපු ලංකාවේ ඉතිහාසයේ ගවේෂණය කරන හැම මිනිස්සෙම මීවන පලානේ ස්වාමීන් වහන්සේගේ අනුගාමීකයෝ කියලා හිතාගෙන අර මිනිස්සුන්ගේ ඔළුවට මේ මතය ඉදිරිපත් කරන්න උත්සාහ කරලා තිබ්බා. ඉතින් එහෙම කරන එක සාධාරණ නෑනේ. ඉතින් ඒකින්ද ඒකේ ආපු අල්පැනපු තර්ක ටිකක් ගැන කතා කරන්න හිතුවේ. එතනින් පටන් ගමු නේ කතාව. තර්ක කියන්නේ ඒ වගේ තර්කද ඇත්තටම කතා කරන්න ඕනද කියලා සමහර දේවල් ගැන හිතුණා. ඒ කියන්නේ ඒ ගන්න පොයින්ට් වැලිඩිටි එකක් නැහැ. ඒ කියන්නේ ඒකේ සමහර දේවල් ගත්තාම මේ ඇත්තටම නිකන් ඔය කියන්න හමාර කිව්වා වගේද කියලා හිතුණා. අපි වෙන වෙනම විස්තර වශයෙන් කතා කරන්න පුළුවන්. ඒ මුලින්ම කියන්නේ මේ හෙළබුදු ඉතිහාසය කියන එක පටන් ගත්තේ මීවන පලානේ. ඒක ගැන මොකද කියන්න තියෙන්නේ? ඉතින් එහෙම කියනවා නම් මට හිතෙන්නේ අර කලින් 1800 ගණන් වලට වගේ කලින් ලියපු පොත්පත් කියවලා නැහැ. කියන්නේ මේ මෑත කාලීන මේ තියෙනේවා තමයි කියවලා ඇත්තේ. මොකද නැත් පැහැදිලිවම අපිට මේ මූලාශ්‍ර ගණනාවක් ඉදිරිපත් කරන්න පුළුවන් බුද්ධ දේශය ගැන වාර්තා වෙලා තියෙනවා නේද? බුද්ධ දේශය ගැන මේ මීවන පලානේ හාමුදුරුව නෙවෙයි මේ ඉස්සල්ලාම අරන් ඇවිල්ලා තියෙන්නේ. ඊට කලින් මේ 1800 ගණන්වල 1700 ගණන්වල පොත්පත් බර ගානක අපි වෙනම වැඩසටහනක් කරලා තිනවා මේ පොත් මොනවාද කියන එක ගැන. ඉස්සල්ලාම මහාවංශයේ මේ ඉංග්‍රීසියට පරිවර්තනය කරන අප්පැම්ගේ මහාවංශයේ සඳහන් වෙලා තියෙන බුදුන් වහන්සේ ලංකාවේ කියලා. ඉතින් ඒ විතර නෙමෙයි ඔය මේ පැරණි ඔය ජපාන් සිතියන් අපි පෙන්නලා තිනවා. ජපාන් සිතියන් වල ලකුණු කරලා තිනවා 1900 මුල් ගණන් වල. ලකුණු කරලා තියෙන්නේ බුදුන් වහන්සේ ඉපදිච්ච භූමිය මේ ලංකාව කියන එක තමයි ඒ කට්ටියත් මාක් කරලා තියෙන්නේ. තව තියෙනවානේ දැන් මාකෝ පෝලෝගේ මේ දේශාටන වාර්තා තියෙනවා. ජොආද් බැරොස්ගේ මේ ඒ පොත්වලත් තියෙනවා. මේ එතකොට New Historical Relation of Kingdom of මේ සියම් ඒත් ලියවිලා තියෙනවා මේ ඒ පිළිබඳ පොත්. විලියම් ස්කේට්ස්ගේ ඇඩම් ස්පීක් පොතෙත් තියෙනවා. ඇලන් වැන්ඩර්ඩ්ගේ කතාවලත් මේ සිද්ධාර්ථ කුමාරයා ගැන සඳහන් වෙනවා. ඉතින් ඒ කියන්නේ මේ වගේ පොත්පත් කියවලා බලලා නැහැ. මේවා මේ 1800 ගණන් වලට කලින් ලියවිච්ච පොත්නේ. ඒ පොත් කියවන්න නැතුව ඇති. නැත්තම් ඉතින් මේ කියන්නේ නැහැනේ මේ ළඟදී මෙහෙම කියවෙනවයි කියලා. ඒ කට්ටිය ඔය මේ පොත්පත් ගැන විස්තර කරනකොට ඒ කට්ටිය කියන්නේ මේ මිනිස්සුන්ට ඒ වැරදිලා. මේ ලංකාවේ හිටපු අර නූගත් මිනිස්සු කියපු කතා තමයි ඔය පොත්වල ලියලා තියෙන්නේ කියලා. හැබැයි ඒ කට්ටිය පිළිගන්නවා ලංකාවේ මිනිස්සු ඔක දැනගෙන හිටිය කියලා ඒ කතාවල. ඇයි ඒ කට්ටිය කියනවා ලංකාවේ මිනිස්සුන්ගෙන් අහලා තමයි මේ කට්ටිය ලියලා තියෙන්නේ. හැබැයි ලංකාවේ මිනිස්සු නූගත් කියලා. ඔව් දැන් මේ පොත්පත්වල මේ ලංකාව කියලා ලියලා නැහැ. ඉතින් අපි කියන්නේත් නැහැ මේ ලංකාවේ කියලා. මොකද දැන් මේ අද කියන ලංකාව නෙමෙයි මේ දවස්වල ලංකාව කියන්නේ. ಭಾರತයේ ඉපදුනා කියලාවත් කොහෙවත් සඳහන් කරලා නැහැ. ඒ කට්ටිය එතන කියනවා මේ මූලාශ්‍රක. ඒ කියන්නේ ඔය මහා වංශයේ දීපවංශයේ වංශතප්පගාසිනිය අරව මේ ඔක්කොම මූලාශ්‍ර ටික ගන්නවා. ඒ කිසිම මූලාශ්‍රයක කියලා නැල්ලු ලංකාවේ බුදුන් වහන්සේ ඉපදුනා කියලා. ලංකාවේ කියලා කියලා නැහැ. ලංකාවේ කියලා නැහැ. කියලා තියෙන්නේ දඹදිව කියලා. හැබැයි මේ දඹදිව කිසිම තැනක ඉන්දියාව කියලාත් නැහැ. ඒ විතරක් නෙමෙයි දැන් ඒකේ කතා කරන්න ඕන තව දෙයක් තමයි මූලාශ්‍ර කොහෙන්ද හොයාගන්නේ? කොහේ ලියවිච්ච පොත්ද? අපි මහා වංශයේ දීපවංශයේ කොහෙද පොත් ලියලා තින්නේ? ලියවිලා තින්නේ ඒකේ තියෙනවා තීර බුද්ධිය ඇති විජයනම්
කුමර ලංකායේ තාම්‍රපන්නි දේශයේහි යමක ශාලාන්තරය හෙවත් සල්රුක් දෙදෙනා අතුරෙහි තථාගතයන් පිරිනිවන් පිණිස සැතපුණු දවස පටුයේ. එතකොට ලංකාවේ තාම්‍රපන්නි දේශයේහි යමක ශාලාන්තරය හෙවත් සල්රුක් දෙදෙනා අතුරෙහි කියලා තියෙනවා. දැන් එහෙනම් ඕක වෙනස් කරන්න වෙනවා. කවුරු හරි කෙනෙක් මේ මූලාශ්‍රවල බුදුන් වහන්සේ ගැන නැහැ කියලා කියනවා. ඒකේ මා ලස්සන කතාවක් තියෙනවා මල්ලිට කියන්න නැති ඒකද. කියන්නේ දැන් එකම පාර්ශවයේ මත දෙකක ඔය මූලාශ්‍ර ගැන ඉන්න එක ලංකාදීපය ගැන කතාව. මුළුල්ල මේ ලංකාවම පාලනය කරේ එක රජෙක් කියලා මේ කට්ටිය තර්කයක් කරන් එනවා. මේ කට්ටිය ගේන්න තර්කය ඒක. ඊට පස්සේ ඒ පණ්ඩුකාභය රජුරෝ මේ රට මේ රාම ප්‍රදේශ නිර්ණය කරා. ඒ වගේ කතාවක් කියනවා. හැබැයි මීට කලින් අපි වැඩසටහන කරානේ අර පුරාවිද්‍යාව එකෙන් දෙන අර්ථකථනය ගැන. පුරාවිද්‍යාවකින් කියන්නේ දුටු කෙමුණුට කලින් කිසිම රජෙක් මුළු ලංකාවම පාලනය කරේ නැහැ කියලා. ඉතින් දැන් අපි මේ කවුරු කියන එකද පිළිගන්න ඕනි. මේ එකම පාර්ශවයේ දෙපිරිසක් කියන්නේ කතා දෙකක් නේ. දැන් අපි මොන පාර්ශවයේ කියන එකද තුරු පිළිගන්න ඕනි. එතකොට මේ ප්‍රශ්න තියෙනවා ඒ පාර්ශවයේ සමහරු කියවනේ බුදු කෙනෙක් ලංකාවට වැඩියෙත් නැහැ කියන තැනටත් එන්න යනවා. මහාවාසී දීපවංශය වැරදි කියන්නේ නැහැ. ඉතින් ඒ වගේ අරබුද රාශියක ඒ පාර්ශවයේ ඉන්න බව අපිට පේන්නේ. ඒ කියන්නේ තමන්ගේ ඇහි අර මේ පොල් පරාලේ තියාගෙන අනුන්ගේ ඇහි තියෙන පොල් කෙන්ද ගැන හොයන්න යන කතාවක් තමයි දැන් මෙතන තියෙන්නේ. ජනපද විද්‍යුත් පිළිබඳ විස්තර, සම්බුද්ධීපේ තිබිච්ච තාන පිළිබඳ විස්තර ගැන සෑහෙන කතා කරගෙන ඇවිල්ලා ඒක ඉන්දියාවේ කතාව නතර කරනවා ගාන්ධාරේ පැත්ත කතා කරන්න ගියාම නිකන් කලපන්නත් බෑ වගේනේ ඉච්චර දුර යයිද කියලා හිතන්න බෑ. ඒක නිසා වැඩේ එතනින් පොඩ්ඩක් බ්‍රේක් කරලා ලංකාවට දාලා කියනවා මේ පොඩි රටේ කොහොමද ඔච්චර ජනපද තියෙන්නේ කියලා කියනවා. මේ දිස්ත්‍රික්ක මායින් පළාත් මායින් එක්ක බැලුවාම මේ පළාතක් ඇතුළේ රටවල් කොට මේ පළාත් මායින් ලකුණු කරේ සුද්දෝ ඒව තිබුණ නැහැ ඒක. මේ දැන් අදටත් දැන් ඔය මේ පළාත් මායින් ගැන කිව්වහම ලංකාවට වැඩිය තව කුඩා රටවල් කීයක් ඉන්නවා. එතකොට මේ රටවල් පාලනය කරන කවුරු හරි ජනාධිපති කෙනෙක් හරි කවුරු හරි රජ කෙනෙක් හරි එතකොට ඉතින් ඒගොල්ලෝ ඊට රට පොඩි කියලා ඒගොල්ලෝ පාලනය කරන්න නැතුව ඉන්නවද? වැඩි ඈතකට යන්න ඕනේ නැහැ. මහනුවරයකට යන්නකො. මහනුවරයේ වෙද්දී මේ රටේ රටවල් 90ක් තිබ්බා කියලා සඳහන් වෙලා තියෙනවා. ඔව් අනිත් එක දැන් මේ මෙහෙම කතාවක් තියෙනවානේ. දැන් ඔය රජයි මහරජයි කියන එකටත් අර්ථකථන දෙකක් දෙනවානේ. මහරජා කියන්නේ මේ මුළු ලංකාවම පාලනය කළා කියන අදහස ගන්නවා. රජ කියන්නේ කොටසකට කියලා ගන්නවා. එතකොට මේ ඉතින් මේ කතාව ඇතුළේම තියෙනවානේ මේක මේ තව වෙන වෙන කොටස් රජවරු පාලනය කරන්න පුළුවන් කියලා. පුළුවන් කියලා. ඇයි වෙන එකක් තියා මේ දෙවන පෑතිස් රජුරුවන්ගේ කාලේ මහානාග මාගම් පාලනය කරනකොට කතරගම ශාස්ත්‍රීන් වෙනම හිටියා මේ චන්ද්‍රගම ශාස්ත්‍රීන් වෙනම හිටියා. එතනම කොටස් හතරන්නේ. පාලන ප්‍රදේශ හතරක් තිබිලානේ. ඒ වෙලේ ලංකා කියන කොටස විතරයි මේ. ලක්දිව කියලා හඳුනාගත්ත කොටස විතරයි. කොටස විතරයි. අනිත් එක මේ අයියා අර කිව්වේ මේ සියලවත්වයේ කතාවල පැහැදිලිවම රුහුණේ තෙරණවක් තවතිසාව වඳින්න ගිහිල්ලා තවතිසාවේදී අහනවනේ කොහෙන්ද මේ වැඩි කියලා. කොහෙන්ද වැඩියෙන් කියලා ඇහුවම කියන්නේ දඹදිවෙන් වැඩිය කියලානේ. අපේ රටටත් දඹදිව කිව්වා. දැන් හැබැයි වෙලා තියෙන්නේ දැන් අපේ රටට දඹදිව කිව්වා කියලා කිව්වට මේ දැන් ඔය මේ පොත්වල තියෙන හැම දඹදිව කියන එකටම දැන් මේ ඉන්දියාව කියලා ආදේශ කරලා. ඉතින් දැන් පොත්පත් කියවන හැට මේ දඹදිව කියලා හොයාගන්නවත් හම්බ වෙන්නේ නැහැ. ඒක ඉතින් ඉන්දියාව කියන ඔරිජිනල් වචනේම අයින් කරලා කෙලින්ම ඉන්දියාව කියලා ආදේශ කරපු එකක් තමයි ඉතින් හම්බ වෙන්නේ. හම්බ වෙන්නේ. දැන් ওই දීපවංශයේ එහෙමනේ දීපවංශයේ සිංහල පරිවර්තනයේ සංස්කරණය කරනකොට දැන් දීපවංශයට දඹදිව කියලා තිබ්බ හැම තැනකටම දාලා තියෙන ඉන්දියාව කියලා. දැන් ඉතින් ගොඩක් මේ පොත්වල එහෙම තමයි ලියලා තියෙන්නේ. ඊට පස්සේ කියනවා මේ ලංකාවට මේ කවදාවත් මේ ලංකාවේ කියලා නැහැ කියලා. අනිත් එක දැන් මේක ලියලා තියන්න ඕනේ. දැන් මේ රටේ ඉපදුනා කියලා මේ රටේ මිනිස්සුන්ට ලියලා තියන්න දෙයක් නැහැ. උන්වහන්සේ මෙහෙ කියලා අමුතුවෙන් ලියන්න දෙයක් නැහැ. ලියන්න දෙයක් නැහැ. මිනිස්සු දන්නවනේ. ඒ දැනගත්ත මිනිස්සුන්ගෙන් අහලානේ අර මේ 1800 ගණන් වල මිනිස්සු පොත්වල ලිව්වේ. පොත්වල ලියලා තියෙන්නේ මේ කට්ටිය ඒ කට්ටියට කියනවනේ අපේ මෝඩ මිනිස්සුන්ගෙන් අහලා ඒවා ලිව්වේ කියලා. එහෙම අර්ථකථනයක් නෑ අපි කට්ටිය දැන් දෙන්න හදන්නේ. දැන් ඒකෙත් මාරු එක වෙලාවකට බටහිර කට්ටිය ඒ වගේ මෝඩ වැඩ කරලා තියෙනවා මෝඩ මිනිස්සුන්ගෙන් අහලා. ඒ අතරේ බටහිර කට්ටිය තමයි ඉතිහාසය හදලා තියෙන්නේ. දැන් ඉතින් අර මහත් එක්ක කතා කරනවා මේ එයා කියනවා මේ බටහිර අය නැත්තම් ඉතිහාසයක් නෑ කියලා. ඒ කියන්නේ ෆියුරෙලා කනින්හැම්ලා කරපු විස්තර ගැන කතා කරා. දැන් ෆියුර හොරගම් කරා, ඒක වැරදි වැඩ කරා, ඒක අහු වුණා, ඒව ඔක්කොම වුණා, ඒ ඔක්කොම හරි. හැබැයි ආ හොයාගත්ත තැන ප්‍රශ්නයක් නෑ. ඒ වගේ ඒක අර මේ කිසි ගැළපෙන්නේ නැහැ. ඒ කියන්නේ ගේන තර්ක ගැළපෙන්නේ නැහැ. මේකෙදි ලොකු කතාවක් ඇත්තටම කොටලා උදුන්ගේ ධාතු විදියට මේ වෙන වෙන සත්තුන්ගේ ඇටකැබෙල්ල විකුණපු මිනිස්සයා මේ අතටම අහුවෙලා තියෙද්දිත් මේක ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ කතාවක් තමයි. ලිපිය ජෙනුයින් කියන්නේ කොහොමද මේ කට්ටිය? ඔය මේ මෑතක් වෙනකම්ම තිබ්බේ ඔය ලිපිය හොයාගත්තේ ෆියුර කියලා. ෆියුර හොරෙක් කියලා සනාථ වෙන්න පටන් ගත්තට පස්සේ ලිපියේ ජෙනුයින්ද නැද්ද කියන ප්‍රශ්නයක් එනවා ඊට පස්සේ. මේ ප්‍රශ්නේ මග අරින්න මොකද්ද කරේ? මේ කට්ටිය කිව්වා අර රාණා තමයි මේ ලිපිය හොයාගත්තේ කියලා. හැබැයි කිසිම තැනක ওই රාණා ලිපියක් හොයාගත්ත කතාවක් කිසිම තැනක වාර්තා කරලා නැහැ. කිසිම වාර්තාවක නැහැ. නෑ ඒ විතරක් නෙමෙයි ඒක දැනටත් ගැහුවොත් එහෙම ලුම්බිණි හොයාගත්තේ කවුද කියලා හොත් ෆියුර ගෙනම තමයි ඉස්සෙල්ලා එන්නේ.
ඉස්සල්ල එන්නේ. Google එක ඇතුළත් වෙන්නේ එහෙම. ඕක අපිට කෙලිම ඩිරෙක්ට්ම හොයාගන්න පුළුවන් අර නිගාලිසාග ලිපියයි ඔය රුමින්දායි ලිපියයි එකම විදිහට කොටලා තියෙන්නේ. අකුරු ඈඩ් කරලා එකම රෆ් කට් එක තියෙන විදිහට තියෙන ලිපි දෙකක්. නිගාලිසාග වල ෆියුරේ කියපු හැමදේම බොරු කියලා ඔප්පු වෙනවා. පස්සේ කරන පරීක්ෂණ වලින්. ඉතින් ඒ ඔක්කොම ඔප්පු වෙලා ලිපිය විතරක් ඇත්ත වෙන්න විදිහක් නැහැ නේද එතන තියෙන. කණුවත් පස්සේ ගෙනාපු කණුවක් කියලා මේ චාල්ස් ඇලන්ගේ පොතේ තියෙනවා. හරිද? ඒ වගේ හොරයක් එතන මාට්ටු වෙලා තියෙද්දි ඒ විදිහටම ගන්න අනිත් ලිපිය ඇත්ත වෙන්නේ කොහොමද? ඒක ඇත්ත තමයි කියන්නේ වෙන්නේ හරියට මේගොල්ලෝ මේ දාන්න කියන කමිටු දාලා මේගොල්ලෝ කියනෝනේ කමිටුපත් කරන්න කියලා. පාර්ලිමේන්තුවට කමිටුපත් කරන්නලු මහානායකලට කමිටුපත් කරන්නලු පත් කරලා මේකට ඇක්ෂන් එකක් ගන්නලු මේ අපි මේක හිතනවට. ඇත්තටම ඇක්ෂන් එකක් ගන්න ඕනේ ඔන්න ඔය හොර වාර්තා එක්ක කරපු දේවල් වල තියෙන නිර්වද්‍යභාවය හොයලා මිනිසුන්ට කියන්න. ඒ කට්ටිය ඔය තව මරු කතා ටිකක් කියනවා. අර අපිට දැන් අයියා කිව්වා වගේ මේ කමිටු දාලා අරව මේවා කළා මේ මිනිස්සුන්ගේ හිතන අයිතියක් නැති කරන්න හදනවනේ මේ කට්ටිය. මේ කියන්නේ ලංකාවේ මිනිස්සුන්ට මේ ස්වාධීනව දෙයක් හිතන්න බෑ. හිතන්නත් තහනම්. ඊට පස්සේ මොකක්වත් ගවේෂණය කරන්න බෑ. තමන්ගේ මතයක් දරන්න බෑ. මේ කොහේ තියෙන කතාවද මේ කියන්නේ? එහෙම නීති දාලා ඒක නවත්තන්න පුළුවන්ද? ඒක කෙලින්ම මානව හිමිකම් උල්ලංඝනය කිරීමන්නේ. මිනිසුන් තමන් කැමති දෙයක් ගවේෂණය කරන එක එහෙම නවත්තන්න පුළුවන්ද? දැන් බුදුන් වහන්සේ නිදහස දීලා තියෙනවා හිතන්න. බුදුන් වහන්සේ දීලා තියෙනවා උන්වහන්සේ උනත් ප්‍රශ්න කරන්නේ. එච්චර ගැඹුරු සහ එච්චර හරි ලස්සන දහමක් අපේ තියෙන්නේ. තව ලස්සන මේ විහිළුවක් මට ඇහුණා. ඒක මාර විහිළුවක්. ඒ කියන්නේ ඒක විහිළු සාගත කතාවක්. මේ ඉන්දියාවේ තියෙනවා ශිවසේනා කියලා සංවිධානය. ඉන්දියාවේ ශිවසේනා සංවිධානය කියන එක ඇත්තටම මේ පටන් ගන්නෙ මේ 1960 විතර පටන් ගන්න සංවිධානයක්. ඒකට හේතු වෙන්නේ 1947 නිදහසෙන් පස්සේ මුම්බායි විශේෂයෙන් මහාරාෂ්ට්‍ර ප්‍රදේශයේ මේ මහාරාෂ්ට්‍ර කියන්නේ ඉන්දියාවේ දැනට ජනගහනය අධිකම නැත්තම් මමත් කාලයක් ඒ හිටියා. මැක්සිමම් සිටි කියලා ඒ දවස්වල පොතක් මම කියවලා තියෙනවා. ඒකේ ඒ කියන්නේ මම ඒ දවස්වල එතන ඉන්නකොටත් මිලියන 25ක ජනගහනයක් ඉන්නවා මේ නගරේ. කොහොම මහාරාෂ්ට්‍ර මරාදිය. නිදහසෙන් පස්සේ ව්‍යාපාර ලෝකයේ අයිති උනේ ඇත්තටම ගුජරාට් වලින් ඇවිල්ලා හිටපු ගුජරාටි කට්ටියට. ඒගොල්ලෝ වෙනද මේක අල්ලගත්තා. ඒකෙන් උනේ අර මහාරාෂ්ට්‍රියන්ලට තිබිච්ච අර හොඳ බිස්නස් අවස්ථා ටික නැති වුණා. ඒකෙන් ඒගොල්ලන්ට ලොකු හානියක් වුණා. ඒකත් එක්ක ඒගොල්ලෝ එකතු වුණා. ඒ කියන්නේ මරාටි කට්ටියට තිබුණ වෙන මෙහෙම බලයක්. ඒක දේශපාලනිකව සෑහෙන බලපෑවා. එතකොට මෙන්න මේ කාටුනිස් කෙනෙක් හිටියා මේ එයාගේ නම තමයි මේ බාල්තාකරේ. බාල්තාකරේ කාටුනිස් කෙනෙක්. එයා කාටුන් නැන්ද. එයා කාටුන් නැන්ද ඇත්තටම මේ මහාරාෂ්ට්‍රයන්ට වෙච්ච හානිය ගැන. මේක ඇත්තටම ඉන්දියාවේ මේ ප්‍රාන්ත අතර තිබිච්ච ඒ කියන්නේ ඒ ජාතීන් අතර තිබිච්ච අරබුදයක් එක්ක හටගත්ත කාරණාවක්. එතකොට 70 ගණන් වල වෙනකොට වයිට් කොලර් ජොබ්ස් ඒ කියන්නේ මේ හොඳ රස්සාවල් ටික ගත්තේ දකුණු ඉන්දියාවෙන් ආපු පිරිස. මොකද ඒගොල්ලෝ හරි ස්මාර්ට්. දකුණු ඉන්දියාවෙන් ගියපු අය ඉන්ජිනියර්ස්ලා, ડોක්ටර්ස්ලා ටොප් ලෙවල් එකට ඒගොල්ලෝ ගියා. ඒකත් එක්ක මේගොල්ලෝ මේ ශිවසේනා කියන එක පටන් ගත්තා මහාරාෂ්ට්‍රයෙන් වෙන්නේ. ඒගොල්ලෝ ගිහිල්ලා දකුණු ඉන්දිය වෙළඳ ව්‍යාපාර ගිනි තියන්න, ඒවට හානි කරන්න, අන්න ඒ වගේ දේවල් කරේ. ඒගොල්ලන්ට තිබුණේ නැහැ මේ බුදුහාමුදුරුවොත් එක්ක බුදුදහම සම්බන්ධ කොහෙවත් මේක ඉතිහාසෙ කොහෙවත් මට එහෙම හිතක් නැහැ දැකලා. ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම ඒගොල්ලෝගේ මේ මරාටි පව එක වෙනුවෙන් තමයි ඒගොල්ලෝ වැඩ කරේ. සහ ඒකට දේශපාලනික බැක්කේකුත් තියෙනවා. මොකද ලොකු වෝට් බේස් එකක් තියෙනවා. ද්‍රවිඩියන් ලැන්ග්වේජ් එක. ඒ අතර ලොකු බෙදීම් තියෙනවා. විශාල රාජ්‍යයක් ඉන්දියාව කියන්නේ. එතකොට ඒකේ කවදාවත් මම දැක්කේ නැහැ. මුම්බායි වල තියෙන මහායාන පන්සල් තියෙනවා. ඒ කිසිම එකකට ගිහිල්ලා මේ ශිවසේනාවෙන් ගහනවා. ශිවසේනාව කවදාවත් එහෙම පන්සලකට හානි කරන්නේ නැහැ. හැබැයි මොකක් හරි විහිළුවකට ගත්තොත් එහෙම ඉන්දියානු දෙවි කෙනෙක් විහිළුවකට ලක් කරලා හෝ අවඥාවට ලක් කරලා නාට්‍යයක් එහෙම කරොත් එහෙම ඒ නාට්‍ය ශාලාවට ගිනි තිබ්බා. ඒ වගේ වැඩ කරා ඒගොල්ලෝ. එක මහත්තයෙක් කියනවා ලංකාවේ බුදුන්ගේ දේශය කියන මතවාදය අරන් එන්නේ මෙන්න මේ ශිවසේනායකින්. ඒක කොච්චර විහිළුවක් එහෙම වෙන්න බෑ. ඒ කියන්නේ එහෙම දෙයක් උනේ නෑ. ඒක ඉන්දියානු දේශපාලන වැඩක්. ඒක අපිට එහාට කතා කරන්න යන්න පුළුවන් වුණා හින්දුත්වයකට කොහොමද සම්බන්ධ වුනේ, ජාතික දේශපාලනයට කොහොමද සම්බන්ධ වුනේ. ඒක මේ BJP එකත් එක්ක ඒක ඉන්දියානු දේශපාලන. ඒක වෙන කාරණාවක්. ඒක කිසිසේත්ම මේ වැඩේ නෑ. ඉන්දියානු මහරජයට අවශ්‍ය නෑ. ඒගොල්ලන්ට මේ වෙලාවේ ස්ටැබ්ලිෂ් වෙලා තියෙන මේ ටුවරිසම් එක. ඒ කියන්නේ බෞද්ධ සංචාරක ව්‍යාපාරය කියලා කියලා තියෙනවා. ඒක විශාල මුදලක් ආදායමක් වෙන වැඩක්. ඒක නැති කරගන්න කවදාවත් ඉන්දියානු මධ්‍යම රජය මේ වගේ වැඩකට කවදාවත් ඉඩ දෙන්නේ නැහැ. ඒක කන්ට්‍රඩික්ෂන්. ඒ කියන්නේ පරස්පර කතාවක් තමයි එතුමා කියන්නේ. ඒකත් එක්කම අපිට අහන්න ඕනේ දැන් අපි කලින් කිව්වනේ පොත් ලිස්ට් එකම මේ එක එක මූලාශ්‍ර 1800 ගණන් වල ඉඳන් ලියවෙන ඒවා. ඉතින් එතකොට අපිට අහන්න වෙනවා මේ ශිවසේන එක අර 1800 ගණන් වල හිටියද කියලා. බාල්තාගරේ තමයි ඒකත් කරලා තියෙන්නේ. කරලා තියෙන්නේ. ඊළඟට තව ෂෝක් කතාවක් කියනවා. බෝධි අංකුරය දැන් බෝධිය විනාශ වුණාලු. හැබැයි බෝධි මුලෙන් අංකුර ආවලු. ඒ ආපු අංකුරයක්ලු තාම තියෙන්නේ. ඒතර මං බැලුවා නිකන් ඇත්තද කියලා මේක බලනකොට මේ ඒක එහෙම නෙමෙයි උනේ. ඒක 1881 දී අනුරාධපුරෙන් තමයි අරගෙන යන්නේ අංකුරයක්. දැනට කොහේ හරි ඉන්දියාවේ තියෙනවා නම් ওই ස්ථානවල බෝධි අංකුර කනින්හැම් මහත්තයා අරන් ගිහිල්ලා අනිත් එක මේ මොකද්ද මේ ජේතවනාරාමය කියලා කියන්නේ ඉන්දියාවේ. ජේතවනාරාමයේ ආනන්ද බෝධිය කියලා හදලා තියෙන එක. ඔය ආනන්ද බෝධිය කියලා හදලා තියෙන එකත් මෙහෙන් ගෙනියලා එහෙයිටෝපු එක. මේවා ඉතින් මිනිස්සු හොයලා බලන්න ඕනේ නේද? මේ ඒක තමයි ඒක මේ ඔය කවුරු කිව්ව බලන්න අපි කිව්වත් පිළිගන්න එපා එකපාර.
ඒවත් හොයලා බලන්න ඔයගොල්ලෝම හොයලා බලන්න. ඔයාලා බල්ලි ඉවරලා විශ්වාස කරනවද නැද්ද කියන එක තීරණය කරන්න. තව ওই කතාවක් කිව්ව ඔතනම කියනවා මේ ඉන්දියාව පුරාම තියෙන්නේ බෞද්ධ සිද්ධාස්ථාන කියලා. තිබිලා තියෙන්නේ. මුළු ඉන්දියාව පුරාම බෞද්ධ සිද්ධාස්ථාන තිබිලා තියෙන්නේ. ඒවා අර හින්දුන්ට ඕනි වෙලා තියෙනවා මේවා මේ හින්දු කරගන්න. ඒකේ හින්දා තමයි මේ කතා හදන්නේ කියලා. අර මේ ඒ වගේ කතාවකුත් කියලා තියෙනවා. මේ වගේ ස්ටඩි කරලා නැද්ද කියන ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ ඉන්දියාවේ ඔය හැම ආගමකටම අයත් සිද්ධාස්ථාන ඕනි තරම් තියෙනවා. ඒක මේ බෞද්ධද මේ හින්දුද එහෙම කියලා නෑ. හැම එකම මිශ්‍ර වෙන්න තියෙනවා. ඔය ඉන්දියාවේ තියෙන ගොඩක් සිද්ධාස්ථාන ඔය බෞද්ධ කියලා අපි දැන්ට හඳුනාගෙන තියෙන ගොඩක් ඒවා මහායාන සම්ප්‍රදාය සිද්ධාස්ථාන. දැන් ඔය ඉන්දියාවේ ගොඩක් අර ප්‍රතිමාවල එහෙම හම්බ වෙනවනේ භූමි ස්පර්ශ මුද්‍රාව. ඉතින් මේ ගොඩක් ප්‍රතිමා ඇවිල්ලා මේ අර ධානී බුදුවරු කියලා කියන්නේ මහායානේ. මහායානේ ධානී බුදුවරු කියන ඒ වගේ ආක්ෂෝභය. බුදුන් වහන්සේගේ ප්‍රතිමා. ඒ කියන්නේ මහායානක ප්‍රතිමා. ඔය මේ බුද්ධ ගයාවලත් ඔය කණින්හන් ගිහිල්ලා තැන්පත් කරන්නේ අන්න ඒ වගේ අක්ෂෝභය ප්‍රතිමාවක්. ගිහිල්ලා තැන්පත් කරලා තියෙන. ඒ මුල් ප්‍රතිමාවේ ඡායාරූප පවා දැන් අදටත් තියෙනවනේ හොයාගන්න. ඒක පැහැදිලිවම අර තිලකයක් තියපු කළු පාට ප්‍රතිමාවක් ඔතන තිබිලා තියෙන්නේ. ඉස්සල්ලාම. ගිහිල්ලා මේ කණින්හම් ගිහිල්ලා තියන්නේ. ඉතින් කණින්හම්ට ඔතන තිබ්බ ප්‍රතිමාව හම්බෙන්නේ නැහැ. කණින්හම්ට ඕක හම්බෙන්න කලින් ඔතන මේ හදලා තියෙනවා ශිවලිංගිකුත්. ඒකත් හම්බෙලා තිනවා. එයාගේ වාර්තාවලම ඒකත් ලකුණු කරලා තිනවා. ඒ කියන්නේ ඔය දැන් අද බුද්ධ ගයාව කියලා කියන තැන ඕක තැන්පත් කරන්නේ. හින්දු බෞද්ධ මහායාන බෞද්ධ ඔය හැම එකක්ම ඔතන තිබ්බ තැනක්. ඔය හරින් හම්බෙන ඉස්ලාම අභිලේඛනයක් තියෙනවා මේ කෙලින්ම කියලා තියෙන්නේ කවුද විෂ්ණුගේ නවවෙනි අවතාරේ. බුද්ධ වෙනුවෙන් එතන විහාරයක් හදනවා එයාගේ ප්‍රතිමාවකුත් හදුවා කියලා. ඒ සෙල්ලිපිය තියෙන්නේ. ඉතින් අර හින්දු හැම එකක්ම ඔතන සම්බන්ධ වෙලා තියෙනවා. ඔය භූමි ස්පර්ශ මුද්‍රාව තියෙන්නේ අර බුදුන් වහන්සේගේ විතරක් ආනවේනික මුද්‍රාවක් කියලා තිබ්බා. බුදුන් වහන්සේගේ විතර නෙවෙයි ඔය දේව ප්‍රතිමාවලත් ඔය භූමි ස්පර්ශ මුද්‍රාව තියෙන දේව ප්‍රතිමා පවා තියෙනවා. අද ඔය බුද්ධ ගයා කියලා හඳුන්වන තැනම ඔය දේව ප්‍රතිමාත් හම්බෙන භූමි ස්පර්ශ මුද්‍රාව තියෙනවා. මහා අමුතු තර්කයක් ගේනවා. ඒ කියන්නේ මේ බුදුන් වහන්සේ මෙහෙ කිව්වොත් එහෙම මේ රටේ කිව්වොත් එහෙම අපි ඔය දඹදිව කියලා කියන කොටස සම්පූර්ණයෙන්ම අන්‍ය ජාතිකයවලු පාලනය කරලා තියෙන්නේ. එතකොට මේ බුදුන් වහන්සේ අන්‍ය ජාතිකෙක් කරලාද කියන සැකයකුත් අපිට එනවා මේ එක්කම. මේ කට්ටිය මේ කියන කතා හැටියට. ඒ කියන්නේ බෞද්ධයෝ නෙවෙයි ඉඳලා තියෙන්නේ. දඹදිව බෞද්ධයෝ නෙවෙයි මේ කට්ටිය කියන විදිහට ඉඳලා තියෙන්නේ අන්‍ය ජාතිකයෝ. බුදුහාමුදුරුවෝ මෙහෙ අපි කිව්වම මේ දිවයිනේ පාන්නේ මේ දිවයිනේ තමයි උන්වහන්සේ වැඩේ. මම නම් කියන මේ දිවයිනෙන් එළියටවත් අඩියක් තියලා නැහැ උන්වහන්සේ. ඒක තමයි පුරාවිද්‍යාව කියන්නේ. මේ දිවයිනේ මොකේ කොහෙවත්. පුරාවිද්‍යාව ඒක තමයි කියන්නේ. මේ දිවෙන්ට වැඩි නෑ කියලා කියන්නේ වෙන මොකක්වත් හින්දා නෙවෙයි. මෙහි අතරමායිකව පස් පැයක් වෙනවා කියන්නේ වෙන මොකක්වත් හින්දා නෙවෙයි. මධ්‍ය දේශයෙන් පිටට බුදුන් වහන්සේ වැඩිය කියන්නේ කිසිම සාක්ෂියක් නැහැ. අන්න ඒක හින්දා තමයි මේ කට්ටිය කියන්නේ බුදුන් වහන්සේ ලංකාවේ අතරමායිකව පස් පැයක් වෙනවා කියලා. මොකද මේ කට්ටිය මධ්‍ය දේශය දැම්මන ඉන්දියාවට. ඉන්දියාවට දාපු හින්දා දැන් ඒකෙන් පිටට ගියා කියන්න බෑනේ. අන්න ඒ හින්දා තමයි ඒක කියන්න වෙලා තියෙන්නේ. හැබැයි මේ සාක්ෂි තියෙනවනේ බුදුන් වහන්සේ මේ හෙළදිව කලාපයට වැඩිය කියලා. ඒ කියන්නේ හෙළදිව කලාපයත් ඇතුළු මේ මුළු ලංකාවම අයිති වෙලා තියෙන මධ්‍ය දේශයට කියන එක එතනම සනාථ වෙනවා. පැහැදිලි වෙනවා. ඒ සමහර කට්ටිය ඔය ඒ වැඩසටහනෙම කියලා තිබ්බා ඔය මගධය ගැන එහෙම කියලා මගධය අපි රට වටේම පෙන්නනවා කියලා ඔය විහිළුවක් එහෙම කරලා තිබ්බා. ඔය ත්‍රිපිටක අටුවා මූලාශ්‍රයම ගත්තොත් එහෙම මේ වගේ තියෙන තොරතුරු එක්ක එපා අපිට ඔය ජනපද ලකුණු කරනවා නම් ලකුණු කරන්න. මූලාශ්‍රවල මේ ජනපදවල පිහිටීම ගැන මේක මෙහෙමයි කියලා නිශ්චිතවම ප්‍රමාණයන් එක්ක දක්වලා නැහැ. ඒ ඔය දිශාවල් අනුව අරව මේව කරලා අපිට ලොකු ගවේෂණයක් කරන්න වෙනවා. ඒ වගේ දිශාවල් අරව මේව ඔක්කොම හොයාගන්න. ඉතින් එහෙමත් නැතුව මේ කට්ටිය කෙලින්ම අර ලංකාවේ කවුරු හරි මොකක් හරි පෙන්නුවොත් එමේ ඒක වැරද්ද හොයන්න එනවා. හැබැයි අර ඉන්දියාවේ තියෙන එක හරිද වැරදිද කියලා බලන්නේ. ඒක තමයි ඉන්දියාවට ගැලපෙනවද කියලා බලන්න ඕනේ මේ අපේ තියෙන කතාවත් එක්ක. ඒතර ඉන්දියාවේදී ඒගොල්ලෝ ඒ ගන්න දුරවල් ඇත්තටම කලබන්න බැරි නිසා මේ තිබිච්ච පරණ මිනුම් මේකකේ යොදුන මේ විහිළුවක් බවට පත් වෙන ඉන්දියාව මැප් එකට මේක ඇප්ලයි කරන්න ගිහිල්ලා. ඒතර ඒ ගැන කිසිම ප්‍රශ්න කිරීමක් කරන්නේ නැහැ. ලංකාවටම මගදේ දාලා hina වෙන්න වගේ තමයි ඒ කට්ටිය දන්නේ. එහෙම විහිළුවට ගන්න එපා මේක විහිළුවක් නෙමෙයි. මේකේ හොයන්න ඕනේ අපි ඇත්තටම මූලාශ්‍ර වලට ගැලපෙනවද දැන් තියෙන ඉන්දියාවේ ස්ථාන. එහෙම ගැලපෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. අපි මේ කතාව මෙතනින්ම නතර කරන්න පුළුවන්. අපිට මේකේ ඉතින් හරියට ගෙනියන්න උවමනාවක් නැහැ. අපි දැක්ක විදිහට ගැලපෙන්නේ නැහැ. හොයලා බලන්න. ගැලපෙන්නේ නැහැ විතර නෙවෙයි. මේ කට්ටිය තව කතාවක් කියනවනේ. ඕකෙම කිව්වා ඔය ඉසිපතනාරාමේ. ඉසිපතනාරාම මිගදාය ඉන්දියාවේ පුරාවිද්‍යාත්මකව සනාථ කරලා තියෙන්නේ කියලා කතාවක කිව්වා. ලෝක බොරුවක් ඒක. ඉන්දියාවේ කිසිම තැනක ඉසිපතනාරාමයක් සනාථ කරලා නැහැ. ඒක කොහෙන් අරගෙන ඒක එහෙම කතාවක් කිව්වද දන්නේ නැහැ. කිසිම විදිහකින් සනාථ කරලා නැහැ. අඩුම තරමේ සනාථ කරනවා තියා මේ ත්‍රිපිටක අටුවා මූලාශ්‍රවල තියෙන කතාවත් එක්ක ඒ ඉසිපතනාරාමේ ගැලපෙන්නෙත් නැහැ. දුරත් එක්ක. බුදුහාමුදුරුවෝ එක දවසින් යන්නේ. එක දවසින් කියන්නේ පැය 12ක් වගේ ඇතුළත කාලයක් තුල තමයි මේ ගමන යන්නේ. පයින් යන්නේ. ඒකත් පැහැදිලිව මූලාශ්‍රවල තියෙනවා. ඉන්දියාවේ තියෙන මේ තැන් දෙක අතර දුර බැලුවොත් එහෙම කිලෝමීටර් 200 ගණනක් තියෙනවා. පැය 12කින් කිලෝමීටර් 200 ගණනක් පයින් ගියකින් මේ තියෙන යොදුන් 18ක පොඩි දුරක් තියෙන.
බරණැසට ඔව්. මේ යොදුන්දාට යොදුන් ඉන්දියාවේ 10ක්. පෙන්වන්න ගියොත් එහෙම කට උත්තර නැහැ ඉතින්. එක දවසෙන් මේ ආත්මයකට යන්න පුළුවන් ගමනක් නෙවෙයි යෝග. නෑ පයින් යන්න ඒක පුළුවන්. තමයි යොදුන ගැන කතා කරන්න බෑ කියන්නේ සහ මේ යොදුන ගැන කතා කරන්න ගියාම මේ ඒක එක තැන්වලට මේ රබර් පටිය වගේ ඇදලා එහෙට මෙහෙට අඩු වැඩි කරලා ගන්නවා ඉතින්. ගන්නවා. අවශ්‍ය වෙලාවට එහෙම කරගන්න. කරගන්නවා. ඒක ගැන කතා කරන්න එන්න එපා කියන්නේත් ඒකනේ දන්නවනේ ඒක ගැන කතා කරන්න ගියොත් කොන ගිනන වරදිනවා කියලා. ඒකනේ කතා කරන්න එන්න එපා කියන්නේ ඒක ගැන. මේ එතකොට ඒකෙදි හැල්ලුවට ලක් කරන්නේ යොදුන විතරක් නෙමෙයි ඒ යොදුන ගැන විස්තර ලියපු අපේ පොත්පත් පවා හැල්ලුවට ලක් කරනවා. මොකද නිශ්චිත මිම්මක් නැති එකක් ලියලා. ලෝකේ ඇයි එහෙම දේවල් මිනිස්සු ලියන්නේ කියලා හිතන්න ඕනේ. ඒ කට්ටිය තව ඔය ගෙනාවනේ පූර්වාරාමේ. පූර්වාරාමේ ඉන්දියාවේ තියෙනවා කියලා තැනක් පෙන්නුවානේ. දකින්න නැතිව කට්ටිය. අර ශිවලිංගයක් එක්ක තියෙන තැනක්. එතන පූර්වාරාමේ කියලා කියන්න පුළුවන් කිසිම සාක්ෂියක් නැහැ. ඔතන ඔය තියෙන ශිවලිංගේ විතරයි තියෙන්නේ. ඒක ඒ කට්ටිය පිළිගන්නවා ඒක ශිවලිංගයකුත් කියලා. ඒකත් පිළිගන්නවා. හැබැයි පුරා ඒක ඒ පූර්වාරාමෙලු. මොන සාක්ෂි පදනම් කරගෙන දෙයක් කියන්නේ මේ ශිවලිංගය කියලා පෙනිපෙනි ඒ කට්ටිය ඒක පිළිගන්න ගමන් කියනවා ඒක පූර්වාරාමෙලු. ඒක තමයි අර අපේ මූලාශ්‍ර වැරදි කියලා අන්තිමට කියන එක තමයි ඒ කට්ටියට එන්න වෙන්නේ. මොකද මේ කියන කතාව ඇත්ත වෙන්න නම්, එයා කියන කතාව ඇත්ත වෙන්න නම් අපේ මූලාශ්‍ර සියල්ලම වර්ධින්න. ඒ කට්ටිය ඉන්දියාව ගැන කතා කරන්නේ නැතුවනේ කෙලින්ම එන්නේ ඕකට. කෙලින්ම මාතෘකාවට එන්නේ අර ලංකාවේ තැන් අල්ලගෙනයි මේව කරන්න එන්නේ. ඒ වුණාට එහෙම කරන්න බෑනේ. මේක ඉන්දියාව ගැනත් බලලා, ඉන්දියාවේ තැන් හරිද වැරදිද කියලා බලලා. ඊට පස්සේ පෑ ඉන්දියාව හරියන්නේ නැත්නම් ඊළඟට හරියන තැනටනේ අපි එන්න ඕනේ. ඉතින් එහෙම කරන්නේ නැතුව මේ කට්ටිය ඇවිල්ලා අර කලිමුක් කිව්වා වගේ අර තමන්ගේ ඇහි තියෙන පොල් පරාලේ තියාගෙන අනුන්ගේ ඇහි තියෙන පොල් කෙන්ද හොයන්න යනවා. ඉතින් එහෙම හරියන්නේ නැහැ. ඒ වගේ යල්පැන ගිය තර්ක වලට අර මිනිස්සු රැවටිච්ච කාලේ දැන් ඉවරයි ඉතින්. මේ කට්ටිය ඔය මියවන පළානේ පාර්ශවයෙන් ටාගට් කරගන්නේ හැම වෙලාවකම හැම තර්කෙම මේ කට්ටිය කියනවනේ මේ කට්ටියගේ මේ තර්ක වලට උත්තර නැති වෙන්න උත්තර දුන්නා කියලා. ඒ වැඩසටහන එහෙමත් කියනවනේ. මේ කට්ටිය උත්තර දුන්නලු ඒ කට්ටියගේ තර්ක වලට උත්තර නැති වෙන්න. ඒ කට්ටියගේ තර්ක වලට උත්තර දෙන්න ඇති. හරිද? ඒ කට්ටියගේ තර්ක වලට උත්තර දුන්නට අපි කෙනාව එකකටවත් උත්තර දී ගන්න බැරි වෙලා ඉන්නේ කට්ටියට. ඉන්දියාව ගැන කතා කරන්නත් දෙන්න බෑලු. ඔය කියන එකත් තමයි මේ සෝෂල් මීඩියා ඒවා මේවා හින්දා මේවා වැඩිපුර මේ ප්‍රචාරය වෙනවා එහෙමයි කියලා. ඔය 1800 ගණන් වල එහෙම මේ සෝෂල් මීඩියා තිබ්බනම් එහෙම ඔය ෆිවරේ කරපු වාර්තාවල් වල කැණීම් වල බොරු එහෙම මේ ඒ දවස්වලම ඉවරයි. ඒ වෙලාවට එහෙනම් මෙතන මේවා කතා කරන්න වෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම. ඔව්. ඒවා ඔක්කොම එළියට ඇවිල්ලා එනවා. ඒ කාලේ කවුරුවත් මේක කවුන්ට් ආගියු කරන කවුරුවත් හිටියේ නැහැ. ඒ නෑනේ. ඒ කියන්නේ තනි තනිව ඒ කට්ටියගේ මතයන් වලටනේ වැඩ කරලා තියෙන්නේ. තම තමන්ගේ මතයන් වලට තම තමයා මුදුන වෙන්න වැඩ කරලා තියෙන්නේ. ඒ කට්ටිය. වැඩ කරලා තියෙනවා සහ ඒක නැහැ කියලා කියන්න කවුරුවත් ඒ වෙලාවේ හිටියෙත් නැහැ කෙනෙක්. එච්චර දුරට පරිශන කරන්න මිනිස්සුන්ට පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒකේ මම තව පොඩි කෑල්ලක් කියන්න ඕන අමතක වෙන්න කලින් දැන් ඉන්දියාවේ ඔක්කොම ස්ථාන ටික පෙන්නලා කියනවා මේ හැමතැනම මේවා තමයි නියම ස්ථාන ටික කියලා පින්තූර ටික පෙන්නනවා. මේ කට්ටිය ඔය දැන් සම්පූර්ණ ඔය පෙන්නනවනේ තැන් හතර මෙහෙමයි කියලා මේ ටික හරියටම හරි කියලා දිතටම හරි කියලා පෙන්නනවනේ. අපි ඉදිරියට වැඩසටහන් පෙළක් ගේනවා සම්පූර්ණයෙන් ඔය තැන් ඔක්කොම හරි නෙමෙයි වැරදි කියලා. සම්පූර්ණයෙන් වැරදි කියලා මූලාශ්‍රත් එක්කම සාක්ෂි එක්කම පෙන්නනවා. ඒ තරම් වැරද්දක් තියෙනවා මේ කට්ටිය ඒක ගැන කතා කරන්නේ නැහනේ. ඉන්දියාව ගැන කතා කරන්නේ නැහැ. කතා කරන්නේ නැතුනේ ලංකාවට පයින්නේ. අපි ඒක පෙන්නන්න කවුද ඒවා සොයාගත්තේ කවුද මාක් කරේ කවුදද මාක් කරේ කවුද ඒවත් එක්ක පෙන්නන්නේ. ඒගොල්ලෝ කියනවා මෝගල් අධිරාජ්‍ය ආවට පස්සේ සම්පූර්ණම බෞද්ධ සිද්ධාස්ථාන ටික නැති වුණාලු. දැන් අර හින්දු අයලු අරවත් වහලා තියාගත්තේ අර තැන. ඒ කියන්නේ ඔක්කොම හොය මේ බෞද්ධ සිද්ධාන්ත විතරක් මේ විනාශ කරලා. ඒ කියන්නේ කොහොම හරි ඔක්කොම හොයාගෙන තියෙනවා. ඔව් අපි ඉතින් ධර්මයේ පැත්ත ගැන ඇත්තට මේකෙදි කතා කරන්නේ නැහැ. මොකද ධර්මය සහ සෝවාන් ඵලය අපි මේකෙදි කතා කරන්න යන්නේ නැහැ. අපේ මාතෘකාවට ගන්නයි නැති නිසා. නැත්නම් ඒ වල තියෙන කතා ටික කියන එක තමයි තවත් දවසක් යනවා ඒක කියන්නේ. මොකද බුද්ධ ශාසනය කියන්නේ මොකද්ද කියන එක. ඒ කියන්නේ පොළු වලින් ගහලා පොළු අරගෙන මුගුරු අරගෙන පරිස්සම් කරන්න ඕන දෙයක්ද බුද්ධ ශාසනය කියන එක ගැන අපිට නැවත අහන්න වෙනවා. මොකද අපි අහලා තියෙන බුද්ධ ශාසනය නම් සබ්බ පාපං සකරණ කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපන ඒතම් බුද්ධාන ශාසන. ඔක තමයි අපි අහලා තියෙන බුද්ධ ශාසනය. ඒක මේ පොළු මුගුරු අරගෙන ආරක්ෂා කරන්න පුළුවන් එකක් නෙමෙයි.